හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. අද vlog එකෙන් ඔයාලට ගේන්නේ අපේ හොස්ටල් එකේ දවසක් ගත කරේ කොහොමද කියලා. ඉතින් කැම්පස් නිවාඩු දවසක් අද. ඒ නිසා ටිකක් පරක්කු වෙලා තමයි නැගිට්ටේ. දැන් නැගිටලා මේ තියෙන්නේ අපේ හොස්ටල් එකේ වොෂ්රූම් එක. ගේ වීඩියෝස් ඔයා අලුතින් බලන කෙනෙක් නම් මම සඳුනි ලියනගේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ලබනවා. ඉතින් අපි ඉන්නේ තෙලවල හොස්ටල් එකේ. කොළඹ කැම්පස් එකට එන්න ඉන්න කෙනෙක් නම් නංගි මල්ලි ඔයාලට ෆස්ට් ඉයර් එකේදී හම්බ වෙන්නේ කාලිංග හොස්ටල් එක. ඊට පස්සේ සෙකන්ඩ් ඉයර් එකේදී තමයි ඔයාලට තෙලවලට එන්න අවස්ථාව ලැබෙන්නේ. මේ තියෙන්නේ අපේ රූම්ස් තියෙන විදිය. මම ඉන්නේ කොනේම රූම් එකේ නෙවෙයි, ඊට පස්සේ තියෙන රූම් එකේ. අපේ රූම් එකට එළිය පේන්නේ මෙන්න මේ විදියට කොට්ටම්බ ගහකුත් තියෙනවා. අපේ හොස්ටල් බිල්ඩින් එක වගේම තව බිල්ඩින් එකක් එහා පැත්තෙන් තියෙනවා. මේ බිල්ඩින් එක තමයි මේ ඔයාලට පේන්නේ. මේ තියෙන්නේ අපේ රූම් එක. මම ඔයාලට කලින් වීඩියෝස් වලිනුත් පෙන්නලා තියෙනවා. ටිකක් අස් කරන්නත් තියෙනවා. ඊට පස්සේ මම උදේ මෝන සෝදලා මගේ ඇස් වටේ චුට්ටක් කළු වෙලා තියෙන ගතිය ගොඩ කාලෙක ඉඳන් තිබුණා. දැන් මම ඇප්ලයි කරන්නේ ජැනෙට් එකේ මම ගත්තු අන්ඩර් අයි සීරම් එක. ඒ වැඩ ටික ඉවරයි. දැන් මම ඔයාලට ගොඩක් වැදගත් දෙයක් තමයි කියන්නේ. තමයි වතුර බොන එක. වතුර බොන්න ගිහිල්ලා පියනත් වැටුණා. වතුර බොන එක කියන්නේ අපි උදේම නැගිට්ටහම වතුර බොන එක ගොඩක්ම හොඳ දෙයක්. මොකද අපි පැය ගාණක් වතුර නොබී ඉඳලා නැගිටින්නේ. රැප් ඉඳලා පැය 8ක් වගේ අපි වතුර නොබී ඉඳලා නැගිටිද්දී අපේ ශරීරයට වතුර කියන දේ අත්‍යවශ්‍යයි. ඒ නිසා අපේ වකුගඩුවල නිරෝගීතාවයට ඒ වගේම අපිට හෙල්දි ලයිෆ් එකක් ගත කරන්න නම් වතුර කියන දේ අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒක මම ඔයාලට විශේෂයෙන් කියන්න ඕනි නෑ. හරි, දැන් මේ වැඩ ටික ඉවර කළා. උදේට කෑම කන්න අපි කැන්ටින් එකට යනවා. කැන්ටින් එක තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ. තෙලවල හොස්ටල් එකේ අපිට උයාගෙන කන්න පහසුකම් නැහැ. හැබැයි අපිට කැන්ටින් එකෙන් කෑම ගන්න හරි පිටින් කෑම ගන්න හරි පුළුවන්. කැන්ටින් එකේ පිටතැන් වලට වැඩිය ගාණ ටිකක් අඩුයි. සාධාරණ මුදලකට තමයි කෑම ළමයින්ට දෙන්නේ. මේ තියෙන්නේ ඉතින් අපේ කැන්ටින් එක. මේ කැන්ටින් එකේ උදේ දවල් රෑ කෑම තුන් වේලටම ගන්න පුළුවන්. උදේට කෑම කාලා දැන් අපි ලෑස්ති වෙන්නේ ටවුන් එකට යන්න. මම යාළුවයි ටවුන් එකට යනවාද එහෙම ලොකු විශේෂ වැඩකට නෙමෙයි යන්නේ. කාගිල්ස් එකටත් ගිහිල්ලා ඊට පස්සේ තව පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. ඒ ටිකත් අරන් එන්න තමයි යන්නේ. අද නිවාඩු දවසක්නේ. අපි හැමෝටම ජීවිතේ එක එක කාලවලදී එක එක යාළුවා හම්බ වෙනවා. එක එක අත්දැකීම් එක එක තැන්වල ඉන්න හම්බ වෙනවා. ගෙදරින් ඈත් වෙලා හිටියත් යාළුවොත් එක්ක මෙහෙම සතුටින් ඉද්දී ඇත්තටම ලොකු පාළුවක් ඊට පස්සේ එහෙම දැනෙන්නේ නැහැ. දැන් අපි මේ පහළට යන්නේ කඩේට යන්න. මේ හොස්ටල් එකෙත් අපි එළියට යනව නම් ටවුන් එකට වගේ යනව නම් අපිට වෙනම පොතක අපි ගියපු ටයිම් එක දාලා අත්සන් යන්න ඕනි. අපි ගෙදර යනව නම් තව පොතක කැම්පස් එකට යනව නම් තවත් පොතක ලියලා තමයි අපි එළියට යන්න ඕනේ. මේ තියෙන්නේ අඟුලාන ටවුන් එක. අඟුලාන ඉන්න කෙනෙක් හරි නැත්නම් කොළඹ කැම්පස් එකේ ඉඳලා තෙලවල හොස්ටල් එකේ ඉන්න කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේ තියෙන්නේ කූල් ප්ලැනට් එක. අපි උදේම ගිය නිසා මං හිතන්නේ අපි දෙන්න තමයි මුලින්ම ගියේ 8 ගානට වගේ. ගිහිල්ලා ඉතින් අපි මං හිතන්නේ මොනවත් ගත්තේ නැහැ කූල් ප්ලැනට් එකෙන්. ඊට පස්සේ ආයෙත් කාගිල්ස් එකට ඇවිල්ලා කාගිල්ස් එකේ නම් පොඩි බඩු ටිකක් ගත්තා.
එකට ආවේ ඉතින් හොස්ටල් එකට ඇවිල්ලා නාගන්නත් ඕන. තව පොඩි වැඩ ටිකකුත් තියෙනවා. පාඩම් කරන්නත් ඕන. අපිට මේ දවස්වල එක්සෑම් එහෙම අසයින්මන්ට් ඒ දේවල් නැහැ. හැබැයි තව පොඩි කාලෙකින් අසයින්මන්ට් එහෙම අපිට අප්ලෝඩ් කරනවා කියලා කිව්වා. ඒ නිසා ඉතින් පොඩ්ඩක් පාඩම් කරන්නත් ඕන. හැබැයි ඊට කලින් නාගෙන ඉන්න ඕන. මම අද කොණ්ඩෙට පොඩි හෙයා ට්‍රීට්මන්ට් එකක් කරනවා. මම ඔයාලට ඒක කරන්නේ කොහොමද කියලා කියන්නම්. මේක මම YouTube එකේ ගොඩක් අය කරනවා දැකලා තියෙන හෙයා ට්‍රීට්මන්ට් එක. මම හිතනවා ඒක කොණ්ඩෙට හොඳයි කියලා. මේ ට්‍රීට්මන්ට් එකට ඕන කරන්නේ සෙල් ගෙඩියක්, බිත්තරයක්, විටමින් E කැප්සියුල් එකක්. මේ තුන හොඳට මික්ස් වෙන්න බ්ලෙන්ඩ් කරගෙන ඊට පස්සේ අර කෙසෙල් වල කෑලි කොණ්ඩෙට හිටින් නැති වෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඒ විදිහට බ්ලෙන්ඩ් කරගෙන කොණ්ඩේ සෙක්ෂන් වලට බෙදලා ඇප්ලයි කරගන්න පුළුවන්. එයාගේ කොණ්ඩේ ප්‍රමාණය අනුව මේ එකතු කරගත්තු දේවල් වල ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට ඔක්කොම හෙයා එකට ඇප්ලයි කරගත්තට පස්සේ විනාඩි 30ක් හරි විනාඩි 40ක් වගේ කාලයක් ඉඳලා ඊට පස්සේ වොෂ් කරලා දාන්න පුළුවන්. Now I'm shaking, drinking all this coffee. These last few weeks have been exhausting. I'm lost in my imagination, and there's one thing that I need from you. Can you come through? I might lose my mind, waking when the sun's down, riding all these highs, waiting for the calm down. Walk these streets with me, I'm doing decently, just glad that I can breathe, yeah. දැන් වැඩ කරන වෙලාව කැම්පස් එන්න ඉන්න නංගිල මල්ලිලා ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයන්නේ කැම්පස් ඇවිල්ලත් පාඩම් කරන්න ඕනද ඒ ලෙවල්ස් වලට වගේම මහන්සි වෙන්න ඕනද කියලා. නැහැ. මං හිතන්නේ හැම ෆැකල්ටි එකකම එහෙම ඒ ලෙවල්ස් වලට වගේ මහන්සි වෙන්න ඕනේ නැහැ. හැබැයි එක්සෑම් තියෙන කාලෙට ටිකක් මහන්සි වෙන්න වෙනවා. ටිකක් කියන්නේ සාමාන්‍ය වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. ඉතිරි කාලවල වලදී එදිනෙදා වැඩ කරගෙන සාමාන්‍ය විදියට නෝට් එක කම්ප්ලීට් කරගත්තාම ඇති. අද දවස ගත වුණේ ඒ විදියට තමයි. ඉතින් දැන් නම් රෑ වෙලා අපි කෑම කාලා වැඩ ටික කරගෙන දැන් නිදා ගන්න තමයි හදන්නේ. ඉතින් ආයෙත් ඔයාලට අලුත් බ්ලොග් එකක් අරගෙන එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක්. බයි බයි.